හෙලෝ ඉතින් සුබ දවසක්. අද මං ගෙනල්ලා තියෙන්නේ YouTube channel එකක් කරන ඔයාට නැතුවම බැරි මේ YouTube music track ගන්න කොහොමද කියලා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ගොඩක් music track ගත්තොත් copyright තියෙනවා තමයි තියෙන්නේ. ඒත් මේකට හරියන්න YouTube එක විසින්ම දීලා තියෙනවා ඔයාලට music track එකක් ගන්න පුළුවන් ලේසිම ක්‍රමයක්. ඉතින් ඒක කරන්න කොහොමද කියලා අපි බලමු මේ intro එකෙන් පස්සේ. මං අද මේක ඉතින් කියලා දෙන්න ඩෙස්ක්ටොප් එකකින්. ඒ වුණාට ඔයාලා බය වෙන්න එපා. ඔයාලට ෆෝන් එකනුත් කරන්න පුළුවන්. ෆෝන් එකෙන් කරන හැටි මම දැන් ඉස්සෙල්ලා ඔයාලට කියලා දෙන්නම්. මේකට ඉතින් ඔයාලගේ ෆෝන් එකේ browser එක open කරගන්න. මම Chrome browser එක open කරගත්තේ. ඒක open කරගෙන new tab එකක් දාලා search කරගන්න YT Studio කියලා. එහම search කරාට පස්සේ මෙන්න මෙතන දකුණු පැත්තේ උඩ ටික් තුනක් තියෙනවා. ඒකට යන්න ඕන. ඒකට ගිහිල්ලා යටට ගියාට පස්සේ desktop site කියලා එකක් තියෙනවා. ඒකට ටික් එක දාගන්න ඕන. ඒකට ටික් එක දැම්මට පස්සේ ආයි PC එකකින් යනවා වගේම තමයි ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. මෙහෙම කරගෙන ඔයාලට කරන්න පුළුවන්. ඒ වගේම තමයි තව පොඩි ටිප් එකක් කියන්නම් මේකේ. මේ ෆෝන් එකේ Chrome browser එකකින් යනකොට new tab එක open කරපු ගමන් desktop site එක පෙන්වන්නේ නැහැ. ඉතින් ඔයාලා දෙයක් search කරගන්න ඕනේ ඒක බලන්න. හරි. මම දැන් desktop එකෙත් ඉතින් මේ විදිහටම කරන හන්ද desktop එකෙන්ම කරන්නම්. ෆෝන් එකෙත් ඔයාලට ඉතින් මේ විදිහටම තමයි කරන්න තියෙන්නේ. ඉතින් desktop එකේ ආයත් YT Studio කියලා search කරගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ උඩින් මේ search and result එක උඩ එකපාරක් click කරගන්න. එහෙම click කරාට පස්සේ කෙලින්ම යනවා ඔයාලගේ channel එකේ තියෙන dashboard එකට. ඉතින් මගේ මේ channel එකේ කිසිම දෙයක් නැහැ. මගේ original channel එක නෙවෙයි මේ. ඉතින් මම මේකෙන් ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මේ වගේ interface එකක් තමයි ඔයාලට ඉස්සෙල්ලාම channel dashboard එකේ පෙන්වන්නේ. මේකේ වම් අත පැත්තේ කොනේම තියෙනවා මෙන්න මේ audio library කියන එක. අන්න ඒක උඩ එකපාරක් touch කරගන්න. ඉතින් ඒක උඩ එකපාරක් click කරගත්තට පස්සේ මෙන්න මේ වගේ එකක් තමයි එන්නේ. මන්නම් කියන්නේ ඉතින් ඔයාලට මේ ටික skip කරන්න නැතුව බලන්න. මොකද මේක skip කරවොත් ඔයාලා ගන්න music track එකේ සමහර විට තියෙන්න පුළුවන් copyright වදින music track. ඒ වගේම copyright නොවදින music track තියෙනවා. ඒ දෙකම මේකේ තියෙනවා. ඉතින් ඒක ගන්න හැටි මම ඔයාලට කියලා දෙන්නම්. ඊට කලින් මේකේ ඔයාලට තව දෙයක් කියලා දෙන්නම්. මෙන්න මෙතන මේ search bar එක උඩ එකපාරක් click කරාට පස්සේ මෙතනින් ඔයාලට ගොඩාක් දේවල් එනවා. මෙතන මෙන්න මේ track title කියලා තියෙන්නේ. අන්න එතනින් ඔයාලට ඕන මියුසික් එකක ට්‍රැක් එකක නමක් ටයිප් කරලා මෙතනින් ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට මියුසික් ට්‍රැක් දෙක උත් පස්සේ කියනවා. ඒ වගේම තමයි ඒක උඩ ආපහු එකපාරක් ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතන මේ attribute not required සහ attribute required කියලා දෙකක් තියෙන්නේ. අන්න ඒ දෙකෙන් තමයි අපි හොයාගන්නේ copyright වදින්නේ මොකටද copyright නොවදින්නේ මොකටද කියලා. ඉතින් අපි ඉස්සර බලමු මෙන්න මේ attribute required කියන එක උඩ එකපාරක් ක්ලික් කරලා. එහෙම ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතන මේ එහා පැත්තේ CC එහෙම නැත්නම් license type කියලා එකක් ඇවිල්ලා තියෙනව නේද? අන්න ඒක තමයි copyright වදින music track එක ලක්ෂණය. ඉතින් මේකේ ඔයාලට කියලා තියෙනවා මෙන්න මේ CC කියන එක උඩ එකපාරක් ක්ලික් කරාට පස්සේ මෙතනින් pop up එකක් එනවා. මේ තියෙන්නේ මෙන්න මේක අනිවාර්යෙන් description එකේ දාන්න ඕන. මේක දැම්මේ නැතුව ඉතින් ඔයාලට අනිවාර්යෙන් copyright වදින්න ඉඩ තියෙනවා. ඉතින් අපි මොකටද එහෙම මේ එකක් අරගෙන copyright වද්ද ගන්නේ. ඉතින් අපි ඒක හන්ද copyright වදින්න නැති music track එකක් අරගෙන බලමු. මේක දැන් ඔයාලා close කරගන්න. ඊට පස්සේ මෙතන attribute not required කියලා තියෙනවා. අන්න ඒක උඩ එකපාරක් click කරගන්න. මෙන්න මේකෙන් තමයි copyright වදින්න නැති free music track ගන්න. ඉතින් මේ විදිහට ඔයාලා music track එකක් download කරලා ඔයාලගේ YouTube එකට upload කරොත් ඔයාලගේ වීඩියෝ එකට කිසිම හානියක් වෙන්නේ නැහැ. මේ music එක copyright තියෙනවා නම් මනම් කියලා එහෙම එන්නේ නැහැ. මොකද මේක YouTube එකෙන්ම දීපගන්නේ. ඉතින් ඔයාලට ඔයාලගේ ඔය දැන් tech channel එකක් වගේ ගන්න ඕන නම් ඒකට හොඳ music track දෙකක් ගැන මම දැන් කියනවා. ඒ music track දෙක මොනවාද කියලා අපි දැන් බලමු. පළවෙනි එක තමයි Crockpot කියන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකේ දාලා තියෙන track එකත් ඒක. දෙවෙනි එකට තමයි 90th floor කියන්නේ. ඉතින් මේ දෙක ලස්සන track දෙක. වීඩියෝ එක ඉතින් අදට ඉවරයි. සුබ දවසක්. මාව subscribe කරන්න, යාළුවන්ට බලන්න share කරන්න, වීඩියෝ එක like කරන්න.